ඔබ නිදහසේ ඉන්න. අපිට අද වෙලා තියෙන බෞද්ධ දහම තුල බුදුහාමුදුරෝ දේශනා කරා වැඩි කල නැතුව ධර්මය හැමෝම බහුතරයක් දෙනා අල්ලගන්නේ හරියට සර්පෙක් අල්ලනවා වගේ. ඔන්න ගෙදරක මිනිස්සෙක් ඉඳලා මිදුලට සර්පෙක් එනවා. මෙයා කියනවා හරි දෙන්නම් වැඩේ මම දන්න ඔය සර්පය අල්ලන්න මම ගිහින් අල්ලන්න. දුවල යනවා ගිහින් සර්පය අල්ලගෙන ගෙදර ඇට කතා කරනවා හරි මම සර්පය අල්ලගත්තා. ගෙදර ඇට ඇවිල්ලා බලනවා හරියටම හරි මිනිස්සයා සර්පය අල්ලගෙන. විෂ සර්පයා. ගිහින් බලනකොට අල්ලලා උසන් ඉන්නේ නැට්ටේ. හරි. සර්පය අල්ලගෙන තියෙන්නේ කොහෙන්ද? නැට්ටේ. සර්පයේ නැට්ටෙන් ඇල්ලුවොත් මොකෝ වෙන්නේ? එයාමයි විනාශ වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරා මේ ධර්මයත් ඒ වගේ. සර්පයෙක් වගේ හරියට හරි තැනින් අල්ලගන්න වල්ගෙන් අල්ලගත්තොත් තමන්මයි විනාශ වෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හරිම නිදහසේ අවබෝධ කරගත හැකි, හරිම නිදහසේ පිළිපදින්න පුළුවන්, ඊටාම සරල අපි ගැඹුරුයි කියලා හරියට අර සර්පයේ නැට්ටෙන් අල්ලනවා වගේ අල්ලගෙන මේක මහර පීඩාවක්. මේ ධර්මය කියන්නේ හරි පීඩාවක් කියලා හිතාගෙන අපි අපේ ජීවිතෙන් ගොඩාක් දුරට ධර්මය ඈත් කරන කාලවකවානුවක් තියෙන හේතුව මේ නැට්ටෙන් තමයි අල්ලන්නේ. ඒ නිසා බණ අහනකොට බිම්බම වාඩි වෙන්න හේතු වෙන්න එපා. හරි. එරමිනිය ගොතාගෙනම ඉන්න. එහෙම යෝජනා කරන්නේ නෑ. ඔබට පහසු විදිහක ඉන්න ඉඳගෙන මේ වෙනුවෙන් ඔබ අවධානය යොමු කරන්න.